ඉතින් මේ කතාව නම් ඩ්‍රැගන්ස්ලාගේ. ඩ්‍රැගන්ලා කියන්නේ දැන් ඒ කට්ටිය මෙහෙ දැන් නෑ වඳ වෙලා ඉන්නේ. ඉතින් මේ ෆ්‍රී ෆයර් කතාව ඉතින් ඒකෙන් තමයි පාදක කරගෙන තියෙන්නේ. ඉතින් මේ ගමේ මිනිස්සු හැමතැනම මෙහෙ දුවනවා මේ භීෂණය නිසා. ඉතින් මෙතෙන්ට අර ඩ්‍රැගන් කෙනෙක් ඇවිල්ලා එතන ඉන්න මිනිස්සුව එකපාර කාලා දානවා. ඉතින් ඒ කාලා දැම්මට පස්සේ ඉතින් චෝ කරගෙන යනොත් එක්කෙනෙක් කනවා එක ගණන් ගන්නව වැඩි. ඊට පස්සේ අපේ කාර් එක හොදවද ඉන්න ප්‍රධාන චරිතය ඇවටාර්. ඉතින් මේ ඇවටාර් කාර් එක හොදවද ඉන්න ගමන් ඇවටාර්ගේ යාළුවෙක් ඇවිල්ලා කියනවා ඇවටාර් අයියේ බලන්න මාර දෙයක් උනේ මේ ගමට අලුතෙන් ඩ්‍රැගන්ස් නටියක් ඇවිල්ලා අපිට හැමදාම ප්‍රශ්න අයියේ කියලා කියනවා. ඊට පස්සේ අහනවා මොකක්ද හේතුව කියන්න බලන්න කියලා කියනවා. ඊට පස්සේ එයා වෙච්ච හැමදේම කියනවා අහන් ඉන්නකෝ කියලා. මේ ගමේ වෙච්ච හැමදේම කියන්න ගන්නවා. ඉතින් මේ ඩ්‍රැගන් ලැවිල්ලා මිනිස්සුන්ට කරදර කරපු හැටි ඊට පස්සේ කරදර කරලා ඉතින් කට්ටිය එහෙම හිදුවන හැටි හැමදේම කියන හැම මිනිස්සෙම කාණ හැටි. ඉතින් ඊට පස්සේ ඩ්‍රැගන් දැන් භීෂණය වැඩි නිසා ඇවටාර් තීරණයක් ගන්න මම මොකක් හරි කරනවා කියලා. ඉතින් මේකේ පාර්ට් 2 එක තියෙනවා. ඔයාලට පුළුවන් මේක බලන්න මේක උනේ කොහොමද සුල මුල හැම අපි ඒක නෙක්ස්ට් පාර්ට් එකෙන් බලමු. මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා නෙක්ස්ට් පාර්ට් එක ඕන කට්ටිය කියන්න. මම හැමදේම පැහැදිලි කරලා ඊළඟ එකෙන් කියන්නම්.